බිරිත මිනිසා සිරිහානි සතපෝතේ ජය බිරිත මිනිසා ඔලියම් බුදු කරවන දහසක් බුදුන් බුදුවන්නට පෙරුම් දම්බුරන මෙවන් සමාජ සංස්ථාවක සිට අවසරයි අවදි කරන්නට නෙළුම් එව විදුහල් මාතාවගේ හඩ ජල සම්පත යන මාතෘකාව ඔස්සේ පළමුවෙන්ම මාමාගේ කතාව අර්ථකථනය කරන්නම්. ඒ තමා ජලය යනු කුමක්ද? ජලය යනු හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු එකතු වී සෑදුණු රසායනික සංයෝගයක් ලෙස කෙටියෙන්ම හැඳින්විය හැකියි. අදවන විට මේ ජලය කියන්නේ අපේ අනාගතයට ඇති මහත් අභියෝගයක් ලෙස කෙටියෙන්ම සැලකිය හැකියි. එසේනම් මාගේ කතාව අර්ථකථනය කරා වූ මම දැන් මාගේ කතාව කොටස් දෙකකට ඛණ්ඩනය කරන්නම්. ඒ තමා අතීතයේ මිනිසා ජලය අනාගතයට අභියෝගයක් වෙනවා යයි දැනගෙන ජලය රැකගත්තාද? වර්තමානයේ මිනිසා ජලය අනාගතයට අභියෝගයක් වෙනවා යයි දැනගෙන ජලය රැකගන්නවද? කියන්න සතුටුයි ආදරණීය සොයුරු සොයුරිය. එදා අපේ අතීතයේ මිනිසා ගැන කතා කරද්දී මගේ මතකයට නැගෙන්නේ අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ. එදා උන්වහන්සේ විසින් තමන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දේශනා කර සිටිනවා ජලයට මල මූත්‍රා පහ කරන්න එපා කියලා. ඇයි එදා අපේ බුදුහාමුදුරුවෝ බව දැනගෙන හිටියා මේ ජලය අනාගතයට දූෂණයක් වුණොත් ඒක ජලය අනාගත පරපුරට වෙන මහත් අභියෝගයක් කියලා ආදරණීය සොයුරිය. ඒ විතරක් නෙමෙයි එදා මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ප්‍රකාශ කරනවා අහසින් වැටෙන එක දිය විදක්වත් ප්‍රයෝජනයට නොගෙන මහ පොළොවට ගලා යාමට ඊට නොදිය යුතුයි කියලා. ඇයි ආදරණීය සොයුරිය එදා අපේ මහා පරාක්‍රමබාහු රජතුමා බව දැනගෙන හිටියා මේ ජලය කියන්නේ අනාගතයට තියෙන මහත් අභියෝගයක් කියලා. එදා අපේ අතීත ශිෂ්ටාචාරය ගැන කතා කරද්දී ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ නයිල් ගගයන් සංස්කෘතිය ඒ වගේම මිනිස්සුන්ගේ ජන ජීවිතය සෞභාග්‍යයක් දුණු ශිෂ්ටාචාරයක්. අන්නේ ශිෂ්ටාචාර හින්දා තමයි එදා අපේ අනාගතයට ජලයේ අභියෝගයක් තියෙන්නේ නැත්තේ ආදරණීය සොයුරිය. එදා අපේ මහසෙන් රජතුමා මින්නේරියව අද මාදුරුවය ලෙස හඳුන්වන මහගන්ධර වැව් වෙන වැව් 18ක් හදනවා. ඇයි ආදරණීය සොයුරිය මේ ජලය කියන්නේ අනාගතයට මහත් අභියෝගයක් වෙනවා කියලා ඒ මහා රජවරු බව එදා දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි එදා අපේ අතීත ගොවියා ගත්තාම ඇයි අද වෙනකොට අපිට පානීය ජලය ටිකක් පානය කරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ? එදා අපේ අතීත ගොවියා විසින් පොළොවට අහිතකර ජලයට අහිතකර රසායනික දේවල් මහ පොළොවට ඉස්සේ නැහැ. ඇයි අනාගත පරපුරට ඒක අභියෝගයක් වෙනවා කියලා එදා අපේ ඈත අතීතයේ ගොවියා දැනගෙන හිටියා. අද ඒ විතරක් නෙමෙයි එදා අපේ අතීතය ගැන කතා කරද්දී එදා අපේ අතීතයේ අපේ ආර්.එල්. බෝහියර් විසින් සඳහන් කරනවා මහා පරාක්‍රමබාහු රජතුමාව වැව් රජුරෝ විදිහට. ඇයි එදා අපේ අතීත මිනිසා අනාගත පරපුරට අවශ්‍ය වෙන විදිහට මේ ජලය ඉතුරු කරා.